අද මාර්තු මාසේ 15 වෙනිදා මම අද කතා කරන්නේ අද වගේ දවසක උපන් ලංකාවේ ප්‍රවීණ ශ්‍රේෂ්ඨ සංගීතවේදියෙක් පිළිබඳවයි. ඔහු දැනට අප අතර ජීවතුන් අතර නැහැ. ඔහුට ගරු කිරීමක් වශයෙන් සහ ඔහුගේ ඒ සංගීත මෙහෙවර අගය කිරීමක් වශයෙන් තමයි මම මේ පුංචි වීඩියෝ කරන්නේ. ඒ කවුරුවත් නෙවෙයි කවුරුත් දන්න දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක් වාදකයෙක් මෙන්ම ජනප්‍රිය ගායකයෙක් වන ග්‍රේෂන් ආනන්දයන්ගේ උපන්දිනය තමයි මාර්තු 15. ඔහු 1957 මාර්තු 15 වෙනිදා මහනුවර අලිවත්තේ තමයි උපන්නේ. උපන්න සාතිකේ ඔහුගේ නම තියෙන්නේ බජ්ජල වලව්වේ ග්‍රේෂන් ආනන්ද අබේකෝන් කියලා. ඒ නුවර හිටිය පුද්ගලයා තමයි කොළඹට ඇවිල්ලා පස්සේ ලෝකයක් දිනපු මහා අපංකම් පෙන්නපු සංගීතඥයෙක් බවට පත් වුණේ. කුඩා කාලේ ඉඳලම සංගීතයට බොහොම කැමැත්තක් තිබුණු කෙනෙක් නිසා ග්‍රේෂන්ගේ අම්මා ඔහුට පුංචි කාලෙම ගෙනත් දීලා තියෙන තෑග්ගක්. ඒ තමයි මවුත් ඕගන් එක. දෙවෙනි තෑග්ග තමයි පියානෝව. පුදුමය කියන්නේ මේ ග්‍රේෂන් ආනන්ද ගැන සඳහන් වෙන කිසිම තැනක ඔහුගේ මේ සංගීත ගුරුවරයෙක් ගැන විශේෂයෙන් සඳහන් වෙන්නේ නැහැ. ඔහුම මේ සංගීත භාණ්ඩ අතපත ගහලා මේ සංගීත භාණ්ඩ වාදනය කරන්න හුරු වුණයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔහුගේ ගුරුවරයා වුණේ ඔහුමයි. ඕනෑම සංගීත භාණ්ඩයක් ඉක්මනින් පුරුදු වෙන්න හුරු කරගන්න ඔහුට වාසනා ශක්තිය තිබුණා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ ගායන හැකියාවත් ඒ වගේමයි. ගායනයේ වාදනයේ දෙකම ඔහුට තිබුණා. ඔබ දකින්න ඇති ඔහු වේදිකාවේ ගිටාරයක් බොහෝ විට වයමින් තමයි වේදිකාවේ ගීත ගායනා කළේ. ඒක ඔහුටම ආවේනික වෙච්ච දෙයක්. දැන් ඔහුගේ මේ හපංකම් දැක්කහම දැන් තරුණ විදියට ඇවිල්ලා බොහොම දක්ෂයෙක් විදියට බොහොම ප්‍රසන්න පෙනුමකින් යුක්ත මේ ග්‍රේෂන් දැක්කහම ඕන කෙනෙකුට ආකර්ෂණයකුත් ඇති වෙනවා. ඔහුගේ ගායන විලාසයක් දැක්කහම මේක දැක්ක අපේ රටේ ඒ වෙලාවේ හිටපු ප්‍රවීණ සංගීතඥ අර්නස් සොයිසා ඔහුගේ සංගීත කණ්ඩායමට අරන් තියෙනවා. මේ සංගීත කණ්ඩායමට අරගෙන තියෙන මේ ප්‍රසංග වේදිකාවල් වල වාදනය කිරීමට පමණක් නෙමෙයි ඊට වඩා විශේෂ කාර්යයක්. ඒ තමයි මේ මුල්ම අලුත් ගීත මුලින්ම පටිගත කිරීම සඳහා ඒ කියන්නේ මියුසික් ට්‍රැක් සෑදීම සඳහා තමයි ඔය යොදාගෙන තියෙන්නේ. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අහපු ගීතයක් වාදනය කරන්න කාටවත් පුළුවන්. නමුත් අලුත්ම ගීතයක මේ ස්වර ප්‍රස්තාරය බලාගෙන ඒ ගීතය වාදනය කරන්න ඉතාමත්ම හැකියාවක් තියෙනවා. ඒ සංගීත අධ්‍යක්ෂකයාගේ හිතේ තියෙන ඒ අඳුණු තනුව ඒ විදිහටම වාදනය වෙන්න ඕන. ගීත ගණනාවක වූ ඒ විදිහට එහෙම මුල් පටිගත කිරීම වලට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඔහුට චිත්‍රපටවලත් පසුබිම් ගීත ගායනා කරන අවස්ථාව ලැබුණා. ඒ කියන්නේ ගුවන් විදුලි ගීත, කැසට් පටවල ගීත අමතරව ගුවන් විදුලි ගීත වලට අමතරව චිත්‍රපටවල පසුබිම් ගීත ගායනා කරන්නත් ඔහුට අවස්ථාව ලැබුණා. ඒ වගේම ඒ අවස්ථාව ලැබෙන්න තවත් හේතු තමයි සංගීත අධ්‍යක්ෂකවරු ඒ කාලේ හිටපු ඔහුගේ මේ හැකියාව දැක්කම හැමෝම ඔහුව ගන්න පොර කරනවා. සරත් දසනායක වරක් ඔහුගේ සහාය සංගීත අධ්‍යක්ෂකවරයා හැටියට තියාගෙන තියෙනවා මේ චිත්‍රපටවල සංගීත මෙහෙයවීම සඳහා. දැන් විශාලම ගිටාරයේ එල්ලගෙන ඒක වාදනය කරමින් ගීත ගායනා කරනකොට මම කල්ලිච්චි ඕන කෙනෙක්ගේ ආකර්ෂණයක් ඔහු වෙත ඇති වෙනවා. විශේෂයෙන්ම ඔහු දක්ෂතාවයේ තිබිලා තියෙන ගිටාරයට පමණක් නෙමෙයි. ට්‍රම්පට් එක, විදුලි යෝගනය, ඒ වගේම ඩ්‍රම්ස් පවා ඔහු වාදනය කරලා තියෙනවා. ඒ නිසා ඔහුගේ හැකියාව කොච්චරද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම එච්.ආර්. ජෝතිපාලයන්ගේ හොඳ මිතුරෙක් වුණා. ඒ ජෝතිපාලත් එක්ක ගීත ගණනාවක් ජෝතිපාල සමග යුග ගීත ගැහුවා. අපිට ඒකවල මතක් වෙනවා ජෝතිපාල එම්.එස්. යුගය, ජෝතිපාල මිල්ටන් පෙරේරා යුගය. ඒ වගේම ජෝතිපාල ග්‍රේෂන් ආනන්ද යුගයක් ඇති වුණා. අවාසනාවට ජෝතිපාලයන් අකාලේ මිය ගියාම බොහෝ දුරකට අපි හිතුවා ඔහුගේ ජෝතිපාලයන්ගේ අඩුව පුරවයි කියලා. අත වශයෙන්ම යම් ප්‍රමාණයක කාර්යභාරයක් ග්‍රේෂන් අතින් ඒ කාලේ සිද්ධ වුණා. නැත්තේ නෑ. දැන් ඔහුගේ චිත්‍රපට පසුබිම් ගායනා කරපු චිත්‍රපට දිහා බැලුවාම අපිට මතකයි බයිසිකලේ චිත්‍රපටයට තමයි අපිට මුලින්ම ඇහෙන්නේ ඔහුගේ පසුබිම් ගීතයක් තරු යායේ ඈතින් ඈතට දිදුවන රන්තරු යුලක්ෂිය කියන ගීතය. ඒ වගේම තව හිම කඳු යායේ සසර චේතනා චිත්‍රපටයේ නිරංජලා සරෝජිනී සමග බිලින්දුනේ දරුවනේ අම්මා කියන ගීතේ රජදරුවෝ චිත්‍රපටයේ වගේම ජෝතිපාලයන් සමග ඉපදී ලොවේ නවාතැන් පොලේ මේකත්
මමයි රජා චිත්‍රපටයේ ආපු ගීතයක්. සිහින අහසේ වසන්තේ තාරකාමල් දිලිසුණා නැවත හමු වූ චිත්‍රපටය. තිසරවිලේ සමනල වසන්තේ චිත්‍රපටයේ මේ ගීතය ගායනා කළේ නිරෝෂා විරාජිනී සමග. ඒ වගේම ආත්මා චිත්‍රපටයේ ඊටම මිහිරි ගීතයක් ගායනා කළ ලතා වල්පොල සමග හිම රේණු වැටෙන සීතලයේ කියන ගීතය. දැන් මේ විදිහට චිත්‍රපට ගීත ගණනාවක් ගායනා කරපු ඔහුගේ සාමාන්‍ය සරල ගීත ගත්තොත් කවුරුත් දන්න ගීත ගණනාවක් තියෙනවා. ඈත දුරක දැස පාවෙලා නීලා වික්‍රමසිංහ සමග නිල්ල මැදින්යන් සතුටින් නිදැල්ලේ බාලේ පුංචි කාලේ සවසට පායා තරුවක් පිපිර වගේම රනින් මාල. ඔය රනින් මාල කියන නමින් ඔහුගේ ගීත අතුරත් කැසට් පටයක් 80 දශකයේ මුල් කාලයේ එක නිකුත් වුණා. ඒක ඒ රනින් මාල කියන ගීතේ නමින් තමයි ඒ කැසට් පටය නම් කරලා තිබුණේ. ඒ විතරක් නෙමෙයි ඔහුට පසු කාලීනව හම්බුණ චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කිරීමට මට හොඳට මතකයි. KW පෙරේරා තමයි ඔහු තෝරාගත්තේ. ඔහු දුර්ගා චිත්‍රපටයට සහ ධවල පුෂ්පේ චිත්‍රපටයට. ඒ ධවල පුෂ්පේ චිත්‍රපටයේ ග්‍රේෂන් ආනන්ද සංගීතවත් කරපු මිහිරි ගීතයක් තියෙනවා. ලඳක් ලඳක් දුටුමි ලඳක්. මාවින් පෙරේරා ගායනා කරපු ගීතයක්. වගේම ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ බොහෝ අයට ගීතවලට. ඔය මල්ලවආරච්චි ඩොජ්ජයි කුඩි ඒ හිටපු ශිල්පීන්ට ඒ කාලේ ඔහු සංගීත අධ්‍යක්ෂණය කළා. ඔහුගේ තනු වලට ඒ ගීත නිර්මාණය වුණා. එකක් තමයි ඔය තෙජිනි විරාජ රුහුණු පුරාජ එඩ්වඩ් ජයකුඩි ගායනා කරන ගීත. මේ වගේ ගීත ගණනාවකට ඔහු සංගීත අධ්‍යක්ෂණය කළා. විශේෂයෙන්ම ඒ ගුවන්විදුලිය කැසට් පටය සිනමාව සහ පසු කාලීනව පුංචිතරේ පවා ඔහුගේ ගීත තිබුණ ආදර සීනුව පෙම්ලෝ දොරකඩ කියන ගමන ටෙලි නාට්‍ය මට මතක විදිහට ඒ වගේ හැම අංශයකටම ඔහු යොමු වුණා. ඔහු විවාහ වුණේ 1984 අවුරුද්දේ. ඔහු දරුවන් දෙන්නෙක් හිටියා. ඉන්නවා දුලාංජලි කියලා දුවක් සහ මරියෝ ආනන්ද. දන්නවනේ කවුරුත් ඔහු පුතා. ඔහුත් ඒ තාත්තා යන පාරේ යමින් දක්ෂ සංගීතඥයෙක් විදිහට ඔහු බොහොම සාර්ථක ගමනක් යන කලාකරුවෙක් කියලා හඳුන්වන්න පුළුවන්. මම අර හැමදාම කියනවා වගේ මේ අපේ රටේ කලාකරුවන්ට ආවුස අඩුයි. මොකක් වෙලාවට ගී පොතයි මීවිතයි කියන ඒ සංසිද්ධියත් එක්කනේ ඔවුන් ගැටෙන්නේ. ඉතින් මధుවිත ඔවුන්ගේ මිත්‍රයා බවට පත් වෙනවා. අර අමුදරුවෝ මිත්‍රයෝ මේ සේරටමත් වැඩිය සංගීතය කියන විෂයත් එක්ක නැත්නම් මේ කලාව කියන විෂයත් එක්ක ඒගොල්ලන්ට එකතු වෙන අලුත්ම යාළුවා තමයි අත්තරින් බැරි යාළුවා තමයි මේ මధుවිත. ඉතින් මේ නිසා රෝගාතුර වීම නිසා ජීවිතේ ලොකු ආයුෂක් විඳින්න බැරුව තමන් බලාපොරොත්තු වෙච්ච ජීවිතයේ රසය විඳින්න බැරුව ජීවිතයේ අර්ථය දකින්න බැරුව බලාපොරොත්තු වෙච්ච වැඩ කටයුතු කරගන්න බැරුව අකාලේ ජීවිතේ සමුගන්න සිද්ධ වුණ බොහෝ කලාකාරයින්ට. ඒ ඉරණම තමයි ග්‍රේෂන් ආනන්දට සිද්ධ වුණේ. ඔහුගේ වයස අවුරුදු 53දී. අවුරුදු 53දී ඔහු මිය යනවා. ඒ මිය යන්නේ 2010 දෙසැම්බර් 29 වෙනිදා. ඒතර වයස උන්ට හරියටම අවුරුදු 53යි. ඉතින් මෙන්න මේ විදිහේ දස්කම් පෙන්නපු අපිට අමතක කරන්න බැරි ප්‍රවීණ සංගීතඥ ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්දයන් පිළිබඳවයි මම මේ කතා කළේ. ඔහුව සිහිපත් කරමින් ඔහු අගයමින් ඔහු ගැන වචනයක් දෙකක් හෝ කතා කිරීම මගේ යුතුයකමක් හින්දායි මම මෙහෙම කතා කළේ. මම ෂෙල්ටර් මහසූරිය.